භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය සංසාරයෙන් එතෙර වීමට මිසක් නතර වීමට නෙමෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා බහුම්පිචේ සහිතං වාසමානෝ නතක්කරෝ හෝති නරෝ පමත්තු ගෝපෝව ගාවෝ ගණයන් පරේසං නභාග වාසා මඤ්ඤස්ස හෝති. බුදුරජාණන් වහන්සේගේ ධර්මය ත්‍රිපිටක බුද්ධ වචනය යමෙක් බොහෝ කොට කියන්නේ නමුත් ඒ කෙනා ඒ කියන ලද ධර්මය පිළිපදින්නේ නැත්තම්, භාග්‍යවතුන් වහන්සේගේ ධර්මය අනුගමනය කරන්නේ නැත්තම්, හරියට කුලියට අනුන්ගේ ගවයන් රකින ගොපල්ලෙක් වගේ සතර ඵලයන් අවබෝධ කරගන්නේ නැහැ කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ වගේම තමයි යමෙක් අල්ප කොට ත්‍රිපිටක බුද්ධ වචනය කිව්වත්, කෙනෙක් අල්ප කොට තථාගත බුදුරජාණන් වහන්සේගේ ධර්මය දේශනා කරත්, යමෙක් ඒ කියන ලද ධර්මය පිළිපදිනවා නම්, ඒ ධම්මානුධම්ම ප්‍රතිපදාවේ නියැලෙනවා නම්, పూర్ව භාග ප්‍රතිපදාව අනුගමනය කරනවා නම්, ඒ කෙනා රාග, ద్వේෂ, මෝහ නසා පිරිසිඳ දැනගත යුතු ධර්මතා පිරිසිඳ දැනගෙන කිසිදු ස්කන්ධ ධාතු ආයතනයක් කෙරෙහි තෘෂ්ණාදී වශයෙන් නොගෙන සතර ඵලයන් අවබෝධ කරගන්නා බව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. පින්වත්නි, ඒ නිසා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන්කම ලැබෙන්නේම ඒ ධර්මයේ හැසිරෙනොත් පමණයි. ඒ නිසා ඔය පින්වතුන් ධර්මයේ හැසිරෙන්න. ධර්මයේ හැසිරීම තුළින්මයි පින්වත්නි අපිට ඒ ධර්මයේ ලබන්න පුළුවන් පරම හරය වෙච්ච නිර්වාණය කියන එක සාධනය කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඒ සඳහා වීරියවත් වෙන්න, අප්‍රමාදී වෙන්න. හැම දිනෙකටම තෙරුවන් සරණයි.